යාළුවනේ ඔයාලා මීට කලින් දෙයක් දැනගෙන හිටියද? මේ ලෝකයේ සිදුවීම් තියෙනවා. ඒ සිදුවීම් දෙවර්ගයක් තමයි අපි දන්නේ. සාමාන්‍ය සිදුවීම් සහ සාමාන්‍ය නොවන සිදුවීම්. බොහෝ වෙලාවට අපි මුහුණ දෙන්නේ සාමාන්‍ය සිදුවීම් වලට. මේ සාමාන්‍ය සිදුවීම් වලට මිනිසා බොහෝ විට විසඳුම් සොයා ගන්නවා. ඒ නිසා අපිට බොහොම ඉක්මනින් මේ සාමාන්‍ය සිදුවීම් අමතක වෙලා යනවා. ඒ මොකද අපි ඉක්මනින් මේවට විසඳුම් සොයා ගන්න නිසා. සමහර වෙලාවට විශේෂ දෙයක් වුණොත් විශේෂ යමක් ඔබට මතක් වුණොත් විතරක් නැවතත් ඒ සාමාන්‍ය සිදුවීම අපට අනුස්මරණය වෙනවා. ඉතින් ඒක ලෝක ස්වභාවය සහ අපේ ස්වභාවිකත්වය. නමුත් අපේ ජීවිතේ අපට සමහර වෙලාවට මුහුණ දෙන්නට ලැබෙනවා අසාමාන්‍ය සිදුවීම්. ඒ කියන්නේ සාමාන්‍ය නොවන සිදුවීම්. මේ විදිහට මුහුණ දෙන්න ලැබෙන සාමාන්‍ය නොවන සිදුවීම් බොහෝ වෙලාවට අපේ මුළු ජීවිත කාලය තුළ අපට මතක හිටිනවා වැඩි. මොකද ඒක සාමාන්‍ය නොවන නිසා. ඉතින් මෙවැනි සාමාන්‍ය නොවන සිදුවීම් සාමාන්‍ය මිනිසුන්ට විතරක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා විවිධාකාර අසාමාන්‍ය සිදුවීම් එහෙම නැත්නම් පැරනෝමල් ඉන්සිඩන්ට් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අද අපි කතා කරන්නේ K-pop idolsලාට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අසාමාන්‍ය සිදුවීම්. එහෙම නැත්නම් පැරනෝමල් moments. ඔයාලා ජීවිතේට හිතලා නැතුව ඇති මේගොල්ලොන්ට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද කියලා. මේ ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට සෑම සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ අපිට මොන වගේ සිදුවීම් ඉස්සරහට මුහුණ දෙන්නට සිද්ධ වෙනවද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එක පටන් ගමු. අපේ මේ පළවෙනි සිදුවීමට මුහුණ දෙන්නේ දකුණු කොරියාවේ ඉන්න EXO කියන බෝයි බෑන්ඩ් එක. ඉතින් මෙයාලගේ එක මියුසික් වීඩියෝ එකක් මේ වන විට ගොඩක් ජනප්‍රියයි. ඒකේ නම තමයි EXO Growl කියන මේ මියුසික් වීඩියෝ එක. මේ වන විට මිලියන ගණනක් views මේකට ලැබිලා තියෙනවා. ඒ වගේම අදටත් මේක YouTube එකේ ගොඩක් ජනප්‍රියයි. නමුත් ඔයාලා දැනගෙන හිටියද මීට කලින් මේ මියුසික් වීඩියෝ එක තුල අద్భుත ජනක දෙයක් සටහන් වුණා කියලා. ඉතින් මෙම කණ්ඩායම මේ මියුසික් වීඩියෝ එක කරන්න තෝරගත්තේ දකුණු කොරියාවේ තියෙන අත්හැරලා දාපු එක් ගොඩනැගිල්ලක්. මෙයාලගේ මියුසික් වීඩියෝ එකෙන් මෙයාලට විශේෂත්වයක් ගේන්න ඕන නිසා මෙයාලා මේ ස්ථානය තෝරගන්නවා. ඉතින් මෙයාලා කාර්ය මණ්ඩලය සහ මේගොල්ලෝ ඇවිල්ලා මේ ගොඩනැගිල්ලේ තියෙන මේ ආලෝක පද්ධතිය නිවිපත් වෙන විදිහට මියුසික් වීඩියෝ එකට ගැලපෙන විදිහට ඒකේ අර අමුතුම ස්ටයිල් එකක් ගේන්න ඕන නිසා මෙයාලා මෙතන තියෙන ආලෝක පද්ධතිය වෙනස් කරලා හදා ගන්නවා. ඉතින් මෙහෙම මේ මියුසික් වීඩියෝ එකේ රූගත කිරීම කරනකොට තමයි මේ සිදුවීම කැමරාවේ පටිගත වෙලා තියෙන්නේ. අදටත් ඔයාලට මේ ඔෆිෂියල් මියුසික් වීඩියෝ එක බලද්දී අදටත් ඔයාලට මේ දේ දැනගන්න පුළුවන්. වීඩියෝ එක බලලා ඉන්න ඊට පස්සේ අපි කතා කරමු මේ ගැන. ඉතින් වීඩියෝ එකේම ඔයගොල්ලෝ දකින්න ඇති අద్భుත විදිහට මිනිස් රුවක් මතුවෙනවා. ඒ වගේම මේක ටික වෙලාවකින් එක තප්පර ගානකින් නැති වෙලා යනවා. මේ ගැන කාර්ය මණ්ඩලය මොකද්ද කියලා තියෙන්නේ. කාර්ය මණ්ඩලය කියන විදිහට ඇත්තට මේක රූපගත කරන වෙලාවේ කිසිම කෙනෙක් ඒ බිල්ඩින් එක ඇතුලේ ඉඳලා නැහැ. නිවිපත් වෙනකොටවත් ඒක රූගත කරනකොටවත් එහෙම දෙයක් දැකලා නැහැ. නමුත් ඒක කැමරාවේ සටහන් වෙලා තියෙනවා. ඉතින් අදටත් මේක අභිරහසක්. ගොඩක් අය මතිමතාන්තර ගේනවා. මේක සමහර විට මේ බිල්ඩිම ඇතුලේ මැරිච්ච කෙනෙක් මේගොල්ලෝ නර්තන ඉදිරිපත් කරනකොට මේගොල්ලෝ නර්තනය කරන දිහා බලාගෙන හිටියා කියලා. තව සමහරු කට්ටියක් කියනවා මේ බිල්ඩින් එක කලින් අතහැරලා දාපු බිල්ඩින් එකක්. මෙතන ගොඩක් අద్భుත දේවල් වාර්තා වෙලා තියෙනවා කියලා. ඉතින් එක්කෙනෙක් මේ විදිහට ඉංග්‍රීසියෙන් කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. කමෙන්ට් එකේ කියලා තියෙන්නේ මේ බිල්ඩින් එකේ කලින් මේක ඉස්කෝලයක්. මේ ඉස්කෝලේ අතහැරලා දාලා තියෙනවා. ඉතින් මෙතන ගොඩක් අద్భుත දේවල් වලට ප්‍රසිද්ධ තැනක් කියලා මේ කමෙන්ට් එකේම පවා කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේක ගැන මොකද හිතන්නේ? මියුසික් වීඩියෝ එකක් මේ තරම් අභිරහස් වීඩියෝ එකක් YouTube එක තුල පත් වෙයි කියලා ඔබ දැනගෙන හිටියද? ඊළඟ සිදුවීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ලෝකයේ ජාත්‍යන්තරයට ගියපු එක ගෲප් එකක ඉන්න එක සමාජිකාවක්. ඉතින් මේ රූපය දකිනකොටම ඔයගොල්ලෝ දන්නවා මේ Blackpink එකේ ඉන්න රෝස් කියන සමාජිකාව. ඉතින් මේ රෝස් කියන එක්කෙනා ඉස්සර
ලයිව් එකක් එනවා එයාගේ උපන් දිනේ දවසේ. ඉතින් එයාගේ K-pop ශාස්ත්‍රය ගැන මෙතනදී එයාගේ ෆෑන්ස්ලත් එක්ක මේ ලයිව් එකේදී කතා කර කර ඉන්නකොට ලයිව් එකේ හිටපු ෆෑන්ස්ලා එයාගෙන් විහිළු කරන්න ගන්නවා ඔයා භූතයන්ව විශ්වාස කරනවද? ඕගොල්ලෝ ඔය ඉන්න තැනේ ඇත්තටම භූතයෝ ඉන්නවද? එහෙම නැත්නම් ඔයා මිය ගිය අයව මීට කලින් දැකලා තියෙනවද වගේ දේවල්. ඉතින් මෙහෙම කතා කර කර ඉන්නකොට එක අස්වාභාවික දෙයක් මෙයාට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මුලින්ම ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඉන්න. 여러분, 뒤에 귀신 없습니다. 저는 귀신을 본 적이 없고요. 지금 이 순간 이 V 라이브를 하면서 귀신을 처음 보는다면 너무 무서워. 저 지금 장난치고 있었는데 지금 눈물이 났어. 뭐 떨어지는 소리. 눈물 핑 도네 진짜 무서워가지고. වීඩියෝ එක බලනකොටම පේනවා රෝස් කියන එක්කෙනා සාමාන්‍ය විදිහට කතා කර කර ඉන්නකොට එකපාරට මෙයාගේ කාමරේ තියෙන දෙයක් වැටෙන ශබ්දයක් මේ කැමරාවේ පටිගත වෙලා තියෙනවා. ඒ වගේ මේකේ හඬත් රෙකෝඩ් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම හිතාගන්න බෑ මෙහෙම දෙයක් කොහොමද මේ අවස්ථාවේ උනේ කියලා. හැබැයි මෙතන ගන්න පුළුවන් එක දෙයක් තමයි මේ මොහොතේ රෝස් ඇත්තටම ඉන්නේ බය වෙලා. ඒ වගේ මෙයා කියනවා මම භූතයව විශ්වාස කරන්නේ ඒත් මට මේ වෙච්ච දේ හිතාගන්න බැහැ කියලා. ඉතින් ඔයාලා මොකද මේක හිතන්නේ? එයා කරේ බොරුවක්ද? එහෙම නැත්නම් ඇත්තට මේ මොහොතේ එයා මොන හරි දෙයකට මුහුණ දුන්නද? ඉතින් මේ ලයිව් එක මේ ලයිව් වීඩියෝ එකත් අදට අපිට ගෙනල්ලා දෙන්නේ අබිරහසක්. ඉතින් වීඩියෝ එක කොහොමද? මේ වීඩියෝ එක හොඳයි නම් මේක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. K-pop fansලා අතරේ විශේෂයෙන් මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔබට සුබ දවසක්.